මාර්තු මස 24 සිට 29 අතර ඇතිවන කාලගුණ දෙස බැලූ විට ඇතම් දිනවල සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාව ඇතිවන ස්වභාවයක් දැක ගන්න පුළුවන්. සවස් කාලයේ වැසි ලැබීම අඩු වුණත් ඇතම් ප්‍රදේශවල වලාකුළින් බරව පැවතීම නිසා ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතිනවා. 24 වන දින සවස් කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් හා මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය යන ප්‍රදේශවලට වැසි ඇතිවේ. එය රාත්‍රී කාලය වන විට තරමක් වර්ධනය වී රත්නපුර දිස්ත්‍රික්කයේත් කළුතර දිස්ත්‍රික්කයේත් කෑගල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට වැසි ඇතිවිය හැක. 25 වනදා දිනය පුරා වියලි කාලගුණයක් දැක ගන්න පුරුවන්. එදිනා සවස් කාලයේද වැසි නොලබේ යයි අපේක්ෂා කළ හැක. එදින වලාකුළු වැස්ම ඉතා අඩු බැවින් හිරු රශ්මිය වඩා ප්‍රබලව ලැබේ. එම නිසා 25 වනදා ශරීරයට දැනෙන උෂ්ණත්වය වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. 26 වනදා සවස් කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන්, මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය හා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට වැසි අපේක්ෂා කළ හැක. රාත්‍රී කාලය වන විට එම වැසි ක්‍රමයෙන් අඩුවේ. 27 වන දින සවස් කාලයේ රත්නපුර, මොනරාගල, බදුල්ල, මාතර, හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි අපේක්ෂා කරන්න පුරුවන්. රාත්‍රී කාලයත් සමග එම වැසි පහව යන ස්වභාවයක් දැකගත හැක. 28 වන දින සවස් කාලයේ රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට සුළු වැසි ලැබිය හැක. රාත්‍රී කාලයේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය යන ප්‍රදේශවලට සුළු වැසි තත්ත්වයක් ඇතිවිය හැක. 29 වන දින සවස් කාලයේ රත්නපුර දිස්ත්‍රික්කයට තරමක වර්ෂාවක් ඇතිවිය හැක. රාත්‍රී කාලය වන විට එය වර්ධනය වී මාතර හා ගාල්ල දිස්ත්‍රික්කයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් වැසි ලැබිය හැක. සුළු වැසි තත්ත්ව ඇතිවත් දිවයිනට බලපා ඇති අධික උෂ්ණාධික ස්වභාවයේ අඩුවක් දැකගත නොහැක. වැසි සමග ඇතිවිය හැකි ප්‍රබල අකුණු තත්ත්වයන් පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස සියලු දෙනාගින් ඉල්ලා සිටිනවා. මෙම අනාවැකිවල නිරවද්‍යතාව පරිසරයේ ඇතිවන විවිධ විපර්යාස මත වෙනස් විය හැකි දෙවින් අප ගෙන එන අලුත්ම වීඩියෝවන් සමග එකතු වන්න. මෙවැනි අලුත් තොරතුරු දැනගැනීමට channel එක subscribe කරන්න. තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.